යාළුවනේ අද මම ඔයාලට ගෙනාවේ අපි යාල් සෆාරි ගිය ලස්සන වීඩියෝ එකක්. මම මේ එන්නේ තිස්සවැව ළඟ. මෙතනින් තමයි අපි සෆාරි ජිප් එකට නැග්ගේ. අපි යාල කැලේට ඇතුළු වුණේ පළතු පාන එන්ට්‍රන්ස් එකෙන්. කැලේට ඇතුළු වන විට සංචාරක මඟ පෙන්වන්නෙක්ද අපිත් එක්ක ගමනට එකතු වුණා. යාල වනෝද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ලස්සන තැනක්. යාල වනෝද්‍යානයේදී අපිට කොතින්, අලි ඇතුන්, මනරුන්, මුවන්, ගෝනුන් වැනි සතුන් රාශියක් දැක ගන්න ලැබුණා. ඒ ගැන වැඩි විස්තර මම තව වීඩියෝ එකකින් ගේන්නම්. අපි අද නවතින්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පාලනය වන නව බුද්ධ සංචාරක බංගලාවේ. අපි දහවල් 1:30 පමණ වන විට අපේ ගමනාන්තයට ළඟා වුණා. මේ තමයි නව බුද්ධ සංචාරක බංගලාව. තුන් පැත්තකින්ම මුහුදින් අත වුණු මේ බංගලාව පිහිටලා තියෙන්නේ ඉතාම සඳුරු පරිසරයක. කැලයක් ඇතුලේ රැයක් ගත කිරීම අමුතම අත්දැකීමක් වුණා. බංගලාවේ ගත කළ දවස් දෙක තුළ අපට අලුත් අත්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකි වුණා. අපි සංචාරයේදී ලැබූ රසවත් අත්දැකීම් වගේම බංගලාවට අප බැලීමට පැමිණි අරුම පුදුම අමුත්තා ගැනත් මම ඉදිරි වීඩියෝ වලින් ගෙන එන්නම්. ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. බායි.